තෙරුවන් සරණයි සුබ උදෑසනක් වේවා. අද මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන අපේ උඩුමනකල පියනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේත් ඒ වගේම ගංගුඩර පුණ්‍යරතන ස්වාමීන් වහන්සේත් විශේෂයෙන්ම පෞගිය දවසකදී මේ ආණ්ඩුව බලයටපත් වෙන්න කටයුතු සිද්ධ කරන්නට යෙදුන විශේෂම කාරණාවක් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ. ඒතර මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කාරණාවලදී විවිධ අවස්ථාවන්වල විවිධ අය පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගැනීම ආදී කටයුතු සිද්ධ වුණා. ඒ වගේම පෞගිය දවසකදී යම් කෘතියක් ඉදිරිපත් කළා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කියලා කෘතියක් ඉදිරිපත් කරන්නට යෙදුණු උදේ ගම්මන්පිල මහත්මයා විසින්. එතුමා විසින් රචනා කරන ලද මේ කෘතිය දොරට වැඩීමත් එක්කම ඒ අවස්ථාව සඳහා සම්බන්ධ වෙලා හිටියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සම්බන්ධ වෙලා හිටියා. අපිත් මේ අවස්ථාව සඳහා සම්බන්ධ වුණා. එතකොට එතුමා මේ කෘතිය ලියන්නේ පිටු 30000ක 40000ක වගේ සම්පූර්ණයෙන්ම ගවේෂණාත්මකව විමර්ශනය කරලා, ඒ වගේම පරිශීලනය කරලා, ඒ වගේම සාක්ෂි සටහන් සියල්ල අධ්‍යයනය කරලා තමයි උදේගම්මන්පිල මහත්මයා විසින් මේ කෘතිය ඉදිරිපත් කරන්නේ. ඒතකොට මේ පිළිබඳව දේශීය වගේම විදේශීය සිදුවෙච්ච සිදුවීම් සහ IS ත්‍රස්තවාදයේ සහ ඒ ක්‍රියාකාරීත්වය සහ ලෝක මුස්ලිම් ත්‍රස්තවාදයේ පිළිබඳව ඒ අන්තර්ගත වෙලා තියෙන ඒ කෘතිය තුල. එතකොට මේ කෘතිය දොරට වැඩිමත් එක්කම කලබල වෙච්ච අය ඉන්න කීප දෙනෙක්. ඒ එක්කෙනෙක් තමයි මුජිබ රහ්මාන් මහත්මයා. මුජිබ රහ්මාන් මහත්මයා මේ සිද්ධිය සම්බන්ධව එකපාරටම යම් ගැටුම්කාරී මේ එතුමාට නිකන් අර සාමාන්‍යයෙන් අපි සමාජ විවහාර කියනවනේ අබකාපු කෙනාගේ මොලේ දනවයි කියලා. අන්න ඒ වගේ තත්ත්වයටපත් වුණා එතුමා. ගම්මන්පිල මහත්මයා විසින් කෘතිය ඉදිරිපත් කළාට පස්සේ, ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුද කියලා. ඒ කෘතිය ඉදිරිපත් කළාට පස්සේ මුජිබ රහ්මාන් මහත්මයා තමයි මේකෙන් කිපීමටපත් වෙන්නේ. එතුමා සඳහන් කරනවා මේක මේ වෙලාවේදී ජාතීන් අතර වෛරයක් ඇති කිරීමේ අරමුණ ඇති කරගෙන තමයි මේ කෘතිය ඉදිරිපත් කළා තියෙන්නේ කියන කාරණාව. එතකොට එතුමා කියනවා මේකේ මහා මොලකරු සහරාන් නම් සහරාන් මැරිච්ච බව අපි දන්නවා කියලා. එතුමා කවුද? මුජිබ රහ්මාන් මහත්මයා කියනවා. එතුමාට අපි සඳහන් කරනවා ගම්මන්පිල මහත්මයා විසින් මේ ලියන ලද කෘතිය එතුමා සාක්ෂි සටහන් සියල්ල, ඒ කියන්නේ මේ මරාගෙන මැරිච්ච අයගේ බිරින්දෑවරු, ඒ වගේ මරාගෙන මැරීම සඳහා සහයෝගය ලබා දීපු අය, ඒවට ක්‍රියාන්විතව දායකත්වය ලබා දීපු අයගෙන් ගත්ත සටහන් තියෙනවා, සාක්ෂි තියෙනවා. අන්නේ සාක්ෂි සියල්ල අධ්‍යයනය කරලා තමයි එතුමාණන් මේ කෘතිය සම්පූර්ණයෙන්ම සමාජගත කිරීම නැත්නම් මුද්‍රණද්වාරයෙන් මහ ජනතාව අතරට පත් කිරීම සිද්ධ කරන්නේ. අපිට ප්‍රශ්නයක් තියෙනවා, ඇයි මුජිබ රහ්මාන් මහත්මයා මේ කෘතිය ඉදිරිපත් කරපු ගමන් වේදනාවටපත් වෙන්නේ, කිපීමටපත් වෙන්නේ, භීතිකාවටපත් වෙන්නේ කියන කාරණාව. එතකොට අබකාපු කෙනාගේ මොලේ දනවා වගේ එතුමාණන්ටත් මේකේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව යම් ගැටලුකාරී වාතාවරණයක් තියෙනවාද කියලා, නැත්නම් එතුමාට සම්බන්ධතාවයක් තියෙනවාද කියලා හිතනවා මේක පාටම එතුමා මේ සිද්ධිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමේදී. ඒතොර එතුමාට අපි මතක් කරන්න ඕනේ මේ IS කිව්වහම එතුමා කැමති නෑ IS කියනවට. ඒ කියන්නේ අපිට මතකයි 2016 දී විජේදාස රාජපක්ෂ මැතිතුමා එවකට අධිකරණ ඇමතිවරයා ඉන්නකොට එතුමා සඳහන් කරනවා ලංකාවෙන් IS ත්‍රස්තවාදය පුහුණු වීම සඳහා සිරියාවට 30 ගාණක් වගේ ප්‍රමාණයක්, 37 දෙනෙක් වගේ ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා කියලා ලංකාවේ වැදගත් පවුල්වල. ඒ කියන්නේ මුස්ලිම් ධනයේ තියෙන වැදගත් පවුල්වල 30 ගාණක් විතර IS ත්‍රස්තවාදය පුහුණු වීම සඳහා ගිහිල්ලා තියෙනවා කියලා එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා. ඒ කරපු වෙලාවේදී අපිට මතකයි මුජිබ රහ්මාන් මහත්මයා ඒ වෙලාවෙදිත් යම් කිපීමකටපත් වෙලා එතුමා කියන මේ රටේ මේ ලංකාවේ අය කිසි කෙනෙක් එහෙම IS ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලා නැහැ, පුහුණුව ලබන්න ගිහිල්ලා නැහැ කියලා. නමුත් පාස්කු ප්‍රහාරය සිදු වුණාට පස්සේ මේ සියල්ල ඔප්පු වෙනවා. දැන් අපිට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා මේකත් එක්කම. එතකොට මේ මරාගෙන මැරිච්ච සහරාන්ගේ බෝම්බෙන් පස්සේ තොරතුරු ලැබුණා මෙන්න මේ ලංකා දෙහිවල ආදී ප්‍රදේශවල ලංකාවේ කීප දෙනෙක් සිරියාවට ගිහිල්ලා IS පුහුණුව ලැබුවයි කියන කාරණාව. දැන් මේ අය වෙනුවෙන් අධ්‍යයනයක් කළාද? මේ අය වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද? එතකොට ඒවා වෙන පැතිවල. අනිත් එක දැන් මේක මහා මොලකරු කියලා කියනවා නම් සාමාන්‍යයෙන් මේ පාස්කු ප්‍රහාරය පහර දෙන්න ඉස්සෙල්ලා සුමානකට වගේ ඉස්සෙල්ලා විදේශීය තොරතුරු බුද්ධි තොරතුරුත් ආවා, ලංකාවේ බුද්ධි තොරතුරු වලින් දැනුවත් කළා මේ පාස්කු ප්‍රහාරය පහර දෙන්න හදනවයි කියලා. එතකොට ඒක දැනුවත් වෙලා තියෙද්දි මේ පිළිබඳව නිහඬතාවය අනුගමනය කරපු රාජ්‍ය පාලකයෝ ඒ වගේ හිටියා. රාජ්‍ය ආයතනවල ප්‍රධාන නිලධාරීන් හිටියා. ඒ නිසා ඒ අය මේ අත්අඩංගුවට ගන්න. නමුත් මේ මුජිබ රහ්මාන් මහත්මයාගෙන් අපිට පේනවා එතුමා මේ IS ත්‍රස්තවාදය පිළිබඳව සමාජගත කරනවට, මේ රටේ මුස්ලිම් ත්‍රස්තවාදයක් තියෙනවා කියලා කියනවට එතුමා සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ නිසා අපි මතක් කරනවා මේ ඔබතුමාට උමනා හැටියට ඔබතුමන්ලට ඔබතුමා අපිට හිතෙනවා එක පැත්තකින් බැලුවාම යටින් යම් ක්‍රියාකාරීත්වයක් පාස්කු ප්‍රහාරය වගේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවාද? ඒක වහගෙනද මේ මුජිබ රහ්මාන් මහත්මයා කටයුතු කරන්නේ? එතුමාත් මේකට සම්බන්ධයිද?
IS එකත් එක්ක එතුමා සම්බන්ධයිද කියලා අපිට මේ කාරණාත් එක්කම යම් පැහැදිලි වීමක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන එතුමාට මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද්ද තියෙන ගැටලුව කියලා. ඒ නිසා මේ රටේ ත්‍රස්තවාදයක් තියෙනවා නම් ඒක දෙමළද, මුස්ලිම්ද, සිංහලද අදාළ නැහැ. ඒ පිළිබඳව සම්පූර්ණයෙන් ගවේෂණය කරන්න ඕනේ, පරීක්ෂණය කරන්න ඕනේ. ඒ අදාළ ආයතන නිසා එතුමා ඒ විතරක් නෙමෙයි එතුමා ගම්මන්පිල මහත්මයා මේ පොත ලියලා සඳහන් කරනවා මේ විතරක් නෙමෙයි රිල්වාන් වගේ අය කියන්නේ සාරාංගේ මල්ලි රිල්වාන් එයා දැනට ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ තොරතුරුත් අධ්‍යයනය කළා තමයි එතුමා සඳහන් කරනවා. තවත් මිනිස් බෝම්බ 200ක් මේ සමාජය තුළ ක්‍රියාත්මක වීම කටයුතු වෙමින් පවතින නිසා යම් යම් ගැටලුකාරී වාතාවරණ මේක සම්පූර්ණයෙන් සුද්ධ කළ නැහැ කියන කාරණාව මතක් කරන දැන් පාස්කු ප්‍රහාරය කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය ගහලා ඉවරයි. නමුත් ඒ වින්දිතයන් වෙනුවෙන් තාම ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. ඉතින් ආණ්ඩුවත් ඒ වෙලාවේදී එක එක්කෙනා දාලි වල තමන්ගේ සිත පිනව ගන්නවා. නමුත් ඒකට අදාළ ක්‍රියාකාරීත්වයක් නැහැ. තාම අදාළ පුජ්‍යල අත්අඩංගුවට අරගෙන නැහැ කියන කාරණාව මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි අනික් කාරණා තමයි දැන් මේ මුජිබර් රහ්මාන් මහත්මයා මේ විපක්ෂයේ ඉඳගෙන මේ කරන ප්‍රකාශ දැන් එතුමාගේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ උත්සව සභාවට ආවා. එතුමා අතරමඟදී නැගිටලා ගිය වෙනම දෙයක්. එතුමා ආවා සම්බන්ධ වුණා. දැන් එතුමා මේක සම්බන්ධ වුණා කියලා තොරතුරු ඇවිල්ලා තියෙනවා, ආරංචි වෙලා තියෙනවා. ඒ ගැටුම කියන්නේ අභ්‍යන්තරයේ සජිබ ඇතුලේ යම් ගැටුම්කාරී වාතාවරණ ඇති වෙලා තියෙනවා කියන කාරණා නිසා අපි මතක් කරනවා මේක මුස්ලිම් දේශපාලන පක්ෂයක් නෙමෙයි. ඒ නිසා මේක සමස්ත ජනතාවගේ දේශපාලන පක්ෂය සජිබ කියලා කියන්නේ. නිසා ගැටුම්කාරී වාතාවරණ ඇති කරගන්න නැතුව මේ වෙලාවේදී රට වෙනුවෙන් ඉදිරිපත් වීම සුදුසුයි කියන කාරණා මතක් කරන අනිත් එක මුස්ලිම් අන්තවාදයට නැඹුරු වෙන දේශපාලන පක්ෂයක් විදිහට අපිට හිතන විපක්ෂය මේ වෙනකොට ක්‍රියාත්මක වෙන නිසා මේ කාටවත් බයේ විපක්ෂ නායකතුමා වැඩ කරන්න ඕනේ නැහැ. Taman ස්වාධීනත්වයේ තියාගෙන වැඩ කටයුතු කරන්න කියලා අපි මතක් කරනවා. මොකද එහෙම වුණොත් එහෙම මොකද ආණ්ඩුව බලයටපත් වුණා. ආණ්ඩුවක් බලයට ගත්ත නම් එතුමා මොනතරම් අපහසුතාවයටපත් වෙනවද මේ කියන විදිහට. දැන් මේ මැද පෙරදිග යුද්ධයක් තියෙන වෙලාව මේ වගේ වෙලාවකදී රජපාණ්ඩුවත් වෙනවා සම්පූර්ණයෙන් අර මැද පෙරදිගට යටත් වෙලා ඉන්න වෙන්නේ. ඒ නිසා මේ වගේ තත්ත්ව තියෙන නිසා ඒ පිළිබඳව ඔබතුමන්ලාගේ දැඩි අවධානය යොමු කරන මුජිබර් රහ්මාන් මහත්මයාට අපි මතක් කරනවා. ඔබතුමා අපිට හිතෙනවා මේ පාසුකු ප්‍රහාරය සම්බන්ධව ඔබතුමා සම්බන්ධතාවයක් තියෙනවා කියලා මේ ප්‍රශ්නත් එක්කම. මොකද එදා විජේදාස රාජපක්ෂ මහත්මයා මේ පාසුකු ප්‍රහාරයට පෙර ආතුව 2016 දී තමයි එතුමා ප්‍රකාශය කරන්නේ. ඒ කරනකොටත් ඔබතුමාගේ යම් ගැටුම්කාරී වාතාවරණයක් ඇති වෙනවා. ඔබතුමා කලබල වෙනවා. එතකොට දැන් මේ සිද්ධිය සම්බන්ධව මේ ප්‍රහාරාන් සහ සම්බන්ධයෙන් මේ පොතේ ලියවිලා තියෙන නිසා ඔබතුමා දැනුත් කලබලයටපත් වෙලා තියෙනවා. මොකක්ද ඒකට හේතුව? නිසා ඔබතුමාත් මේකට සම්බන්ධ වෙයිද කියලා සැකයක් අපිට මතුවලා තියෙනවා කියන කාරණා විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.